ඔයාලා බ්ලොග් ටික නම් කරගන්න ඕන මහන්න පටන් ගන්න කලින් බ්ලොග් ටික නම් කරගෙන ඉමු. ඊට කලින් මම මේ රෙදි වල වෙනස පෙන්වන්න ඕන අලුතෙන්ම ඇවිල්ලා ඉන්නවනේ මීට කලින් මහලා නැති අය. ඒ නිසා මම ඔයාලට මහන්න කියලා දෙන්නේ වෙල්බෝ දිග බූල් එකෙන්. හරිද? මේ වෙල්බෝ දිග බූල් එක මේකේ පොඩි බූල් ගතියක් තියෙනවා ගොඩක් නෑ. හැබැයි මේකෙන් මහන්න කියලා දෙන ලේසිමට මේකේ ඩස්ට් එක නිකන් කුඩු කුඩු වගේ යනවා මිසක් අර හුස්ම ගන්න අපහසු ඩස්ට් එකක් නෑ. මෙහෙම ඇදෙන පැත්තක් තියෙනවා මේ රෙදි වල. රෙදි එක බැලුවම මෙහෙම හොඳට ඉලාස්ටික් මිශ්‍රයි. මේ අතට ඇදෙනවා අඩුයි. මෙහෙම ඇද්දට ඇදෙන්නේ නෑනේ. මේ පැත්තට හොඳට ඇදෙනවා. මෙන්න මේ වගේ ඉලාස්ටික් මිශ්‍ර රෙදි තමයි අපි තෝරගෙන ඔයාලට මේ ඉලාස්ටික් මිශ්‍ර ඕන රෙදියකින් මහන්න. දැන් මේක දිග බෝල්, මේක කොට බෝල්. මේකේ බෝල් එකක් එහෙම පේන්නේ නැහැ. හැබැයි මේකෙවත් අපිට මහන්න පුළුවන්. අර පිරිපුන් පෙනුමේන එක අඩු විතරයි වෙන්නේ. මම මේකෙන් මහන්න කියලා දෙන ස්ට්‍රොබෙරි ගෙඩි මහන්න ගත්තේ මේකෙන්. ඒතර ඉන්ටර්නෙට් එකේ ෆොටෝ එකක් මම ඔයාලට දුන්න Facebook account එකේ දාලා තියෙනවා. ඉන්ටර්නෙට් ෆොටෝ එකක් දාලා දෙනවා. ඒකට මෙන්න මේ වගේ රෙදි එකක් තමයි අරන් තියෙන්නේ. මේක ඇවිල්ලා අර ඉස්සෙල්ලා පෙන්වන රෙදි වර්ග දෙකම නෙවෙයි. මේ පෙන්වන රෙදි වර්ග දෙකම වෙල්බෝ දිග බෝල්නේ. වෙල්බෝ කියන රෙදි එක. මේක ප්ලේබෝව. ප්ලේබෝ එකේ මිලිමීටර් 8 මේ තියෙන්නේ. මේක ABC එකේ විකුණන්න දාලා තියෙනවා වෙල්බෝ දිග බෝල් කියලා. හැබැයි වෙල්බෝ එකක් නෙමෙයි. ප්ලේබෝව මිලිමීටර් 8 තමයි ඒ තියෙන්නේ. මේ බලන්න ප්ලේබෝව රෙදි එක මෙහින් අඳුර ගන්න පුළුවන්. වෙල්බෝ රෙදි කන පිට ගත්තම ඒක මේ දිලිසෙන ගතියක් නැහැ. මේ රෙදි එකෙම ඉරිරි වගේ නිකන් පේන දා මෙහෙට හොඳට ඇදෙනවා. මේ අතට ඇදෙනවා අඩුයි. ප්ලේබෝ එකෙත් මේ මෙහෙට හොඳට ඇදෙනවා මෙහෙට ඇදෙනවා අඩුයි. හැබැයි මේකේ ඩස්ට් එක හරි කරදරයි. මහන්න ගියාම මට කියලා දෙන්නත් අමාරුයි. මේකේ කොටස් වල මෙහුන් සීම් මෙහෙම පෙන්වන්න බෑ. හැබැයි මේකෙන් මෙහුවනම් හරි ලස්සනයි. මේක හුරු කෙනෙක්ට මහන්න පුළුවන්. මුණුහුරු කෙනෙක්ට මුලින්ම මහන කෙනෙක්ට මේකේ මුල් වතාවට මහන්න බෑ. ওই දෙක තමයි රෙදි වර්ග මේවට ගන්න නිර්මාණ හදන මම ගන්න රෙදි වර්ග වෙල්බෝ දිග බූල් කොට බූල් ගන්නවා. ප්ලේබෝව දිග බූල් කොට බූල් ගන්නවා. මේක ප්ලේබෝව එකේ කොට බූල් එක. ප්ලේබෝව කියන එකේ මීට වැඩි කෙන්දි ගොඩක් දිගයි. වෙල්බෝ එකේ ගොඩාක් ලොකුවට එහෙම කෙන්දි අඩු වැඩි අපිට හොයාගන්න නැහැ. ලංකාවේ වෙන රටවල තියෙනවද දන්නේ නැහැ. මේ කෙටි බූල් එකයි දිග බූල් එකයි තමයි තියෙන්නේ. ප්ලේබෝව එකේ ගත්තම මිලිමීටර ගණන් වලින් ඉතලා මේක මිලිමීටර 8 10 12 25 30 දිග කෙදිත් එක්කම තියෙනවා. මේක හැබැයි ලස්සනයි. මෙහෙම කෙන්ද ඈඩ් කරාට ඇතුළ රෙදි එකේ එහෙම පේන්නේ නැහැ. ළඟ ළඟ බූල් තියෙන රෙදි එකක්. ඉතින් ඔය කියන රෙදි වර්ග අරගන්න පුළුවන් මෙයාව මහන්න. හරිද? ඒතර මම නිතරම කියනවා රෙදි එකේ ඇදෙන පැත්ත ගැන. ඒකත් මම මෙතනම පෙන්නන්නම්. අපි බ්ලොක් එකක් අඳිනකොට මෙහෙම රෙද්ද ටේබල් එකට එලා ගත්තම ඇදෙන පැත්ත හරහට කියන්නේ මෙන්න මේ දෙපැත්තට. මම හරහා කියලා ගන්න මේ දෙපැත්ත. මෙන්න මේ විදිහට හරහට ඇදෙන්න ගන්න. සමහර කොටස් දැන් අපි කකුල ගත්තම කකුල ඇදෙන පැත්ත හරහට ගත්තම පැඩින් පිරවද්දි කකුල මහත් වෙනවා. මෙහෙම බෝල වෙනවා. හැබැයි අපි ඇදෙන පැත්ත මෙහෙම තියාගෙන කකුල මෙහෙම කැපුවොත් එහෙම කකුලට පැඩින් පුරවන්න කකුල මහත් වෙනවා වෙනකොට මෙහෙම පල්ලෙහාට ඇදෙනවා. ඒතර දෙපැත්තෙන් කෙට්ටු වෙලා පල්ලෙහාට දික් වෙන එක තමයි වෙන්නේ. ඒ ඇදෙන පැත්ත ප්‍රැක්ටිකල් විදිහට අපි ඉගෙන හිතුවොත් එහෙම තමයි හිතන්න තියෙන්නේ. සමහර අය ඔක මතක තියාගෙන කරන්නේ ඇදෙන පැත්ත හැම කෑල්ලකම මතක තියාගන්න ඕනේ. හැබැයි දැන් මම එහෙම මතක තියාගෙන නෙවෙයි කරන්නේ. මම කරන්නේ ඒ ටොයි එකට අදාළව මම හිතනවා. දැන් අතට පැඩින් පුරවද්දි අත දික් වෙන්න ඕනේ, අත මහත් වෙන්න ඕන. දැන් කටුසෙක් වගේ මහනවා නම් කටුසෙක් නෙමෙයි අපි සාමාන්‍ය හිතනකොට ඩයිනෝසර් කෙනෙක් වගේ දිග හැඩයක් තියෙන කෙනෙක් මහනවා නම් ඇදෙන පැත්ත අපි හරහට ගන්නේ නෑ රෙදි වල. මොකද ඒ සතා පිරිපුන් කෙනෙක් නෙවෙයි. එයා කෙට්ටු දිග කෙනෙක්. එයාගේ ඇඟ කෙට්ටු වෙන තරමට ඇඟ දික් වෙන තරමට තමයි එයාගේ හැඩ තලෙන්නේ. දැන් මේවා ගත්තම බෝල හැඩ තියෙන ඇඟ බඩ බෝලයි, කකුල් බෝලයි, ඔළුව, කම්මුල ඒ ඔක්කොම මෙහෙම හරහට ඇදෙන්න ගන්න ඕන. රෙදි එක ටේබල් එකේ ඉල්ලලා මේකේ උඩ බ්ලොක් එක තියලා පෑනින් ඇඳගෙන එහෙම තමයි රෙදි ටික කපා ගන්නෙ. හරිද? දැන් ඔයා මේ බ්ලොක් ටික නම් කරගන්න. මේ බ්ලොක් උඩ නම ලියා ගන්න කොටසත් එක. හරිද? මේ තියෙන්නේ මූණ. මූණ රෙදි කොටස දෙකට නමලා මෙන්න මෙතන රෙදි දෙකට හේතු කරලා තමයි කපන්නේ. කැපුව කොටස් මම පෙන්වුවම ඔයාලට තේරුම් ගන්න පුළුවන්. දැන්ට මේකේ ලියා ගන්න. ඔයාට මේ පළුවේ S2 මේ විදිහට අලවලා මහලම හදා ගන්න පුළුවන් මුලින්ම. හරිද? මේකේ රෙදි එක ඇදෙන්න ඕන මෙන්න මේ අතට. හරිද? මේකෙන් එක පළුවයි කපන්නේ. රෙද්ද දෙකට නමලා මෙතන හේතු කරලා කපන්න ඕන. ඒ කිව්ව ටික බ්ලොක් එක උඩ ලියා ගන්න. මේ තියෙන්නේ අතපළුව. අතපළුව ගත්තම ඉස්සරහට ඇදෙන පැත්ත මෙන්න මේ අතට එන්න ඕන. මේ පැත්ත හරවලා එකයි අනිත් පැත්ත හරවලා එකයි දෙකක් කපන්න ඕන. මේකෙනුත් එහෙමයි. ඇදෙන පැත්ත මේ අතට ගන්න. මෙහින් එකයි අනිත් පැත්ත හරවලා එකයි. මේ දෙක එකට මූට්ටු කරලා හදා ගන්න ඕනේ. ඒක ඔයාලට මම ඉදිරි රෙදි කොටස් පෙන්නද්දි පැහැදිලි කරනවා. දැන්ට බ්ලොක් එක උඩ මම මේ කිව්ව ටික ලියා ගන්න. මම කතා කරනවා වේගෙ වැඩිද දන්නේ. එතකොට වීඩියෝ එක නවත්තලා ඒ ඕන දේ ලියා ගන්න. ඊට පස්සේ මේ පිටිපස්සේ ඔළුව මේක මේ අතට ඇදෙන්න ඕන. මහන්නේ මෙන්න මේ පැත්ත. ඒක ලියා ගන්න. දෙපැත්ත හරවලා දෙකක් කපනවා 1 2 කියලා. මේක මම වලිගය ඇඳලා ඉවරලා තියෙන. ඒකේ ඇදෙන පැත්ත විශේෂයක් නැහැ. ඊට පස්සේ මේක ඉස්සරහ කකුල. ඇදෙන පැත්ත මේ පැත්තට
ඉස්සරහා හරවලා එකයි අනිත් පැත්ත හරවලා එකයි මේකේ දෙකක් කපා ගන්න ඕන. මේකෙත් දෙකක් කපන්න ඕන 1 2 කියලා. මේක මේ අතට තමයි රෙදි එක ඇදෙන්න ඕන. ඊට පස්සේ මේක කනේ සුදු පාට කොටස ඇදෙන පැත්ත මේ අතට. ඒකෙන් දෙකක් කපා ගන්න. නහයේ ඇතුල් පැත්ත සීල් කරන රෙදි කෑල්ල. ඒකෙන් ඇදෙන පැත්ත මේ අතට ගන්න රෙදි කපනවා නැත්නම් කොහොම හරි කමන්න ඇදෙන්නේ නැති රෙදි එකක් ගත්තත් කමන්නේ. මේකෙන් එකක් කපන්න ඕන. මේ තියෙන්නේ කනේ මේකේ උඩට අල්ලන කොටස ඉතිරි ටික. ඒක තමයි මෙතන තියෙන්නේ. ඒක ඔන්න ඔය අතට ඇදෙන්න දෙකක් කපලා ගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ හොම්බේ රෙදි එක ඇදෙන්න ඕන මේ අතට. හරිද? හොම්බේ රෙදි පළුව කපලා ඔයාට පුළුවන් මෙන්න මේක පෑනකින් ලාවට ඒ කියන්නේ පෑවිස් අතර මේකෙනකින් හරි කමන්නේ ඇඳලා මේ පෑන් මාක් එක උඩ මහන්න. මහනකොට මැෂින් එකේ නූල දාන්න නූල පහට වගේ දුර දාලා මේකේ උඩ මේ පැත්තට මහනවා 8 පාරක් විතර. මේ පැත්තට මහනවා 8 පාරක් විතර. මෙහෙට යනවා. මැෂින් එකේ මැහුවම එම්බ්‍රොයිඩර් නූලක් වගේ ලස්සනට වට කට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනට නහය අල්ලන්න ඕන. මේ සිදුර කපලා අයින් කරනවා. මේ සිදුර තියන්නේ නැහැ. හරිද? ඒතර මෙතනට නහය අල්ලන්න මේ නහය. මේ නහය දිනවා ඩාට් ටිකක්. මේ ඩාට් ටික අපි මහලා ගන්නවා. මේ ඩාට් ටික කපලා ගත්තම ඩාට් ටික මහන්න ලේසි. ඩාට් 4ක් මම දාලා තියෙනවා. ඊට පස්සේ මේ නහය මෙතනට ඇල්ලුවාම මේ හොම්බ මූණට ඇල්ලුවාම ඒක සීල් කරන්න ගන්නවා මේක. හොම්බ ඇතුල් පැත්ත සීල් කරනවා. වහලා දානවා අපි. පැඩින් පුරවන්න. ඒකට මේ රෙදි කොටස ගන්නවා. මේක එකයි කපන්නේ ඇදින් නැති රෙදි එකක් නම් ගොඩක්ම හොඳයි. ඊට පස්සේ මේක බඩ. එතකොට මෙතන බඩ කොටස මම කපලා අයින් කරලා දැන් ඉස්සරහ හැංගේ බඩ කපලා අයින් කරලා බඩ සුදු පාටින් මෙතනට කොටසක් තියෙනවා තියලා මහන්න ඕන. මේ රෙදි එක ඇදෙන්න ඕන මෙන්න මේ අතට. හොඳේ. රෙදි ඇදෙන පැත්ත මේ අතට එන්න මේක කපා ගන්න. මේකෙන් එකයි ගන්නෙ. මේ තියෙන්නේ ඒකට අල්ලන බඩ. ඒකේ ඇදෙන පැත්ත මෙහෙම කපා ගන්න. සුදු පාටින් මේක කපන්නේ. මේ පිටිපස්සේ ඇඟ මේකේ ඇදෙන පැත්ත මේ අතට දෙපැත්ත හරවලා දෙකක් මේකෙන් කපන්න ඕන. මේ තියෙන පිටිපස්සේ අත මේකේ ඇදෙන පැත්ත මේ හරහට ගන්න. ඒ කියන්නේ පැඩින් පුරවද්දී අත මෙහෙම බෝල වෙන්න ඕන. මේ පැත්තට ඇදෙන්න ගත්තොත් මේ අත ගොඩක් කෙට්ටුවට දිග අතක් වෙලා තමයි එන එකයි ඇදෙන පැත්ත මේ රෙදි වලට බලපාන්නේ. මේක මේ විදිහට ගන්න. එතකොට මේ තියෙන පිටිපස්ස අත මේ පැත්ත හරලා එක අනිත් පැත්ත හරලා එක දෙකක් කපා ගන්න ඕන. මේ මම කියපු දේවල් ටික බ්ලොග් ටික උඩ ලියාගත්තම ඔයාලට මහන්න ගියාම රෙදි කපන්න ගියාම මම ඉස්සරහට කියලා දෙන්න දේවල් තියෙනවනේ. එතකොට ප්‍රයෝජනවත් වෙන. ඒ නිසා ලියාගෙන ආ ඉස්සරහට මහද්දි අමතක වෙන්නෙත් නෑ. මම කිව්ව දේවල් ටික අනිවාර්යෙන් මේ බ්ලොග් උඩ සටහනක් විදිහට දාගන්න.